හැබැයි අර තව එකක් තියෙනවා. ওই මහත්තයා ඇහුව ප්‍රශ්නේ ටිකක් ගැඹුරු තේරුමක් තියෙනවා. දැන් මේ තෙමගුලක්ම සිද්ධ වුණානේ. මේ තෙමගුලම නම් 15ක පොය දවසක සිද්ධ වුණා. හැබැයි තෙමගුල කියන්නේ මොකද්ද? ඉර පෑවුවා, ආලෝකය විහිදුණා, අඳුර දුරු වුණා. මොකද්ද තෙමගුල? ඉර පෑවුවා, අර ආලෝකය විහිදුණා, අඳුර දුරු වුණා. අපේ පෘථග්ජන සිදුවත් කුමාරයා බුද්ධත්වයට පත් වුණා, ධර්මාලෝකය මතු වුණා, රාග දේශ මොහ අඳුර දුරු වුණා. ඒකනම් තෙමගුල. දැන් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාපේක මගුලක්ද? අර පෘථග්ජන බෝසත් කුමාරයා ඉපදුන එක මගුලක්ද? නෑ. අර බුද්ධත්වයට පත් වුණ එක නම් එකම දවසක සිදු තෙමගුල. එතෙන්දී ඉර පෑවුවා, ආලෝකයේ ධර්මාලෝකයේ බුද්ධාලෝකයේ මතු වුණා, අර අඳුර කෙලෙස් අඳුර දුරු වුණා. ඒක තමයි තෙමගුල. ඒ තුනම එකම දවසක එකම මොහොතක සිද්ධ වුණා. ඒක තමයි වැරදියට සාහිත්‍යකාරයෝ මේ බෝසත්තුමා උපන් දවසත් බුදු වුණ දවසත් පිරිනිවන් දවසත් එක දවසකට ගන්න. ඒක වැරදියට සාහිත්‍යකාරයෝ කරගත්ත පස්සේ කාලෙක ලියපු අටුවා ටීකාකාරයන්ගේ වැරදි සාහිත්‍යයක්.